2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය නිල වශයෙන් ආරම්භ වුණා. ඔයාලා දන්නවද FIFA ලෝක කුසලානේ හදන්නේ කවුද? හැදෙන්නේ කොහෙද කියලා? FIFA කුසලානේ ඇත්තටම රත්තරන්ද? FIFA World Cup trophy එක තමයි දැනට ලෝකයේ පූජනීයම සහ වටිනාම trophy එක විදිහට බොහෝ දෙනා හඳුන්වන්නේ. FIFA ලෝක කුසලානේ සැලසුම් කිරීමේ ගෞරවය ලැබෙන්නේ ඉතාලි ජාතික සිල්වියෝ ගස්සනීගා මහතාට. FIFA ලෝක කුසලානේ හදන්න අයිතිය තියෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන ඉතාලියේ GDE Bertoni සමාගමට විතරයි. මෙයාලා පරම්පරාවෙන්ම FIFA කුසලාන හදන පවුලක්. කොයිතරම් තාක්ෂණයේ තිබුණත් FIFA ලෝක කුසලානේ හදන්නේ පරණ ක්‍රම භාවිතා කරන මිනිස්සුත් වලින් පමණයි. FIFA ලෝක කුසලානය කැරට් 18 ඝන රත්තරන් කිලෝග්‍රෑම් 5කින් හදලා තියෙනවා. කුසලානයේ පාදමේ මැලකයිට් කියන khනිජයෙන් කරපු කොළ පාට පටි දෙකක් තියෙනවා. FIFA කුසලානය සෙන්ටිමීටර් 36.5ක් උසයි. කිලෝග්‍රෑම් 6.175ක ස්කන්ධයක් තියෙනවා. කුසලානය ඩොලර් මිලියන 20ක් පමණ වටිනවා. FIFA trophy එකේ එළියට රත්තරන් වුණත් ඇතුලෙන් තියෙන කුහරයක්. නැත්නම් මේක කිලෝග්‍රෑම් 80ක් විතර වෙන්න ඕන. FIFA ලෝක කුසලානයේ දිනුව කණ්ඩායමට trophy එක අරගෙන ගෙදර යන්න බෑ. පිට්ටනියේ ජය සමරුවට පස්සේ නැවතත් FIFA කමිටුවට බාර දෙන්න ඕනි. FIFA ලෝක කුසලානේ අල්ලන්න පුළුවන් දිනපෝ කණ්ඩායමට කණ්ඩායමේ සමාජිකයන්ට සහ රටේ ජනාධිපති අගමැති හෝ රජ පෙළපතට පමණයි. ඒ වගේම වෙනත් පාර්ශවයක් කුසලානේ අල්ලනවා නම් විශේෂ අඳුමක් එක්ක සුදු අත්ඇසුම් පළඳින්න ඕනි. කුසලානේ අරන් යන්නේ සුප්‍රසිද්ධ ලූයි විටොන් සමාගමේ ටයිටේනියම් පෙට්ටියක. FIFA කුසලානේ අරන් යති විශේෂ ආරක්ෂක කණ්ඩායමක් සහ විශේෂ ආරක්ෂක ප්‍රොටෝකෝල්ස් ක්‍රියාත්මක කරනවා. FIFA ලෝක කුසලාන තරඟාවලිය ජූලි 19 වෙනකම් ක්‍රියාත්මක වෙනවා. විශේෂම දේ තමයි ලෝක පූජිත රොනාල්ඩෝ සහ මෙසිත් මේ වෙනුවෙන් තරඟ කිරීම. ඉතින් මෙදා පාර කප් එක උස්සන්නේ කවුද? මේ වීඩියෝව ෂෙයා කරන ගමන් පේජ් එකත් ෆලෝ කරලා අනිවාර්යෙන් දිනන ටීම් එක පහලින් කමෙන්ට් එකක් විදියට දාන්න.